උතුරේ පූජකවරයෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ඔවුන් නිදහස් කරන ලෙසිල්ලා දෙමළ සංධාන මන්ත්‍රී කණ්ඩායම ඇතුළු දෙමළ දේශපාලකයන් පිරිසක් අද පාර්ලිමේන්තු සභා ගැබ මැද විරෝධතාවයක නිරත වුණා. වවුනියාව උතුරු වෙටුක්කුණාරිමලී පුරාවිද්‍යාස්ථානයේ පසුගිය ශිවරාත්‍රී දිනේදා පූජාවක් පවත්වමින් සිටියදී මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට අවධානය යොමු කරන ලෙසයි. ජාතිය කුමක් වුණත් ආගමික නිදහස තියෙන්න ඕන. නෑ ඒක ගැන ඔබතුමා උත්තර දෙන්න. මේක අවසන් වෙනවා. ආගමික නිදහස තියෙන්න ඕන. ඔබතුමා පොලිස්පතිව ගෙන්නලා ඔහුට කියන්න මේ රටේ ආගමික නිදහසක් තියෙනවා. පන්සලක් හෝ වේවා, කෝවිලක් හෝ වේවා, දේවස්ථානයක් හෝ වේවා, පල්ලියක් හෝ වේවා, ඒවයි ගිහිලා ඒ ආගම් වලට සම්බන්ධ පුද්ගලින්ට ඒ ආගමික කටයුතු කරන්නට නිදහස දෙනවා. හොඳයි ගරු ඒ නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ මේ 225ම මේ ආගමික නිදහස ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. මේ අතර තම එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශනක්කෙන් රාසමාණික්ක මහතා සඳහන් කර තිබුණේ මෙම කටයුත්තේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිර්භීතව කටයුතු කිරීම පිළිබඳව තමන් ස්තුතිවන්ත වන බවයි. රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛ ස්ථානයක් පිරිනැමෙනවා. ඒ වගේම සෙසු ආගම් වලට නිසි තැන, නිසි පිළිගැනීම ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. එවන් අවස්ථාවක 1951 ආරම්භ කරපු විහාරස්ථානයක් ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය. ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඒ ලියාපදිංචි කරලා තිබෙනවා. ඒ වගේම පූජා භූමි ඔප්පුවක් පිරිනමලත් තිබෙනවා. විහාරස්ථානය තුල බෞද්ධ ආගමට අදාළ ඒ සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීමට ඒ නිදහස ඒ ගෞරවනීය ස්වාමීන්වයන් වහන්සේලා ප්‍රමුඛ ඒ දායක සභාවේ සමාජිකින්ට ඒ අවස්ථාව තිබෙනවා. ඒක තමයි රටේ නීතිය. ඒක තමයි අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුල් වෙලා බුදු පිළිමය තියන්න ඕන තැන තීන්දුව කරනවා. ඒ වගේම දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු ආකාරය පිළිබඳ ඒවට තහංචි පැනවීම මම අහන්න කැමති මේ වගේ කටයුතු කිරීම තුල අපේ ජන සමාජය තුල ජාතිවාදී බලපෑම් කරන්නට බලාගෙන ඉන්න කණ්ඩායම් වලට ජාතික සමගියට එරෙහිව රට තුල තිබිය යුතු එකමුතු භාවයට එරෙහිව මෙයාට මේ උල්පන්දම් දීමක් නේද මේ සිද්ධ වෙන්නේ? මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ත්‍රිනිකායික මහා සංඝරත්නයට ඒ හමු වෙලා මහානායක හිමිපාණන් වහන්සේලා හමු වෙලා මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ සාකච්ඡාමය මාර්ගෙන් ඒ වැඩ කටයුතු කරන්නට ඕන.